හරි ළමයි කාලෙකට පස්සේ ගානක් දානවා ඒකත් ඔලිම්පියඩ් ගානක්. කලින් අවුරුද්දක ආපු ඔලිම්පියඩ් ගානක් තමයි ලස්සන ගානක් බලමු. x වර්ග ධන x ධන 1 සමානයි බිඳුව නම් x අසමානයි බිඳුව විට x වල පස්වෙනි බලය ධන x වල හතරවෙනි බලය ධන එකෙහි අගය හොයන්න කියලා කියන්නේ. අපිට දීලා තියෙන්නේ මෙන්න මේක. ඒක ඇසුරෙන් මෙන්න මේක හොයන්න කියලා කියන්නේ. කොහොමද කරන්නේ? මම මේක ක්‍රම දෙකකට කරන්න. මම නිකන් කියන්නම් මේක පළවෙනි ක්‍රමය කියලා. මම මුලින්ම දැන් පළවෙනි ක්‍රමයට. පළවෙනි ක්‍රමයට හැදුවොත් මම මෙන්න මේ සමීකරණය ගන්නවා. x වර්ග ධන x ධන 1 සමානයි බිඳුව. මම මේ එක එහා පැත්තට දානවා. දැන් මේක පොඩ්ඩක් ඔලිම්පියාඩ් ගානක් හින්දා මම පොඩ්ඩක් අර උඩින් වගේ කියලා දෙන්නේ. හරිද? තේරෙන විදියට පොඩ්ඩක් සංකීර්ණ විදියට. හරිද? එතකොට අර ධන එකක් අයින් කරලා ඍණ එකක් දාන කතාව මෙතන කියන්නේ නැහැ. හරිද? x වර්ග ධන x මේ ධන එක එහා පැත්තට ගෙනිච්චම ඍණ එකක් වෙනවා. හරිද? දැන් මේ සමීකරණයක් තියෙනවා. මම කියන්නේ සමීකරණයක් කියන්නේ නිකන් තරාදියක් වගේ නේ. දෙපැත්ත බැලන්ස් වෙලා තියෙන්නේ සමාන ලකුණේ. එහෙනම් මම මේ පැත්තට දෙයක් කරොත් අනිත් පැත්තට ඒ දෙයම කරන්න ඕනේ. මොකක් හරි වෙනසක් කරොත් එක පැත්තකට අනිත් පැත්තට ඒ වෙනසම කරන්න ඕනේ. එහෙනම් මම මේ පැත්ත වර්ග කරනවා. මේ පැත්ත විතරක් වර්ග කරලා ඉන්නේ අනිත් පැත්තත් වර්ග කරනවා. එහෙනම් x වර්ග ධන x කියන එක මම වර්ග කරනවා. එහෙනම් ඍණ එකත් මම වර්ග කරනවා. එතකොට මේක වර්ග කරාට පස්සේ x වල 4 වෙනි බලය ධන පළ දෙකේ ගුණිතය කියන්නේ x ඝනය. ඒකේ දෙගුණය කියන්නේ 2x ඝනය. ධන අගපදයේ වර්ගය x වර්ග. එහෙමනේ වර්ග ප්‍රකාශනය කර මේ ප්‍රසාරණය කරන්නේ සමානයි ඍණ එකේ වර්ග කියන්නේ ධන එකයි. ධන ලියන්න අවශ්‍යයි. හරිද? දැන් අපිට ඕන එකක් නේ අතන හදාගන්න. දැන් මෙතන උපරිම බලය කියලා තියෙන x වල 4 වෙනි බලය. එහෙනම් අපි උපරිම බලය අරගෙන තියෙන x වල 5 වෙනි බලය. එහෙනම් මම මේක x වල 5 වෙනි බලයට හදාගන්නවා. මම x අසමානයි බිඳුව කියලා දන්නේ හින්දා මම මේ x වලින් මේ සමීකරණ ගුණ කරනවා. හැම පදයක්ම මම කියන්නේ x 4 ධන 2x ඝනය ධන x වර්ග සමානයි 1 කියන එක මම මෙන්න මේ පැත්තත් x වලින් ගුණ කරනවා. මේ පැත්තත් x වලින් ගුණ කරනවා. ඒතර වරහන් ඇතුලේ තියෙන හැම පදයක්ම x වලින් ගුණ වෙනවා. එහෙනම් මොකද ලියන්නේ? අන් x වලින් 5 වෙනි බලය ආව. ධන 2යි x වල 4 වෙනි බලය ධන x වල ධනය සමානයි x කියලා. හරිද? ඊට පස්සේ මම අන්න අර ප්‍රකාශනයක පැත්තක හදාගන්නවා. මම මේ පැත්තේ මේ ප්‍රකාශනය හදාගන්නවා. එතකොට x වල 5 තියෙනවා. මට x වල 4ක් නේ. 2යි x වල 4ක් ඕනේ නැහැ. x වල 4ක් ලියාගන්න. තව ඉතුරු x වල 4ක්. මේ දෙක එකතු කරාම 2x වල වෙනවා. ඊට පස්සේ මම x වල ධනය තිබ්බ එක ලියාගන්න. සමානයි x. ඕකනේ අපේ සමීකරණය. හරිද? එතකොට බලන්න දැන් පද දෙකක් ඇවිල්ලා. තව පදයක් තියෙනවා ධන එකක්. ධන එකක් කොහෙවත් නැහැ ගන්න. එහෙනම් මම ධන එකක් මගේ අතින් දානවා. අතින් දැම්මට මදි ඒ දේ සමීකරණ බලපෑමක් වෙන්න දෙයක් නැහැ මම දැම්මට. එහෙනම් ඒ ධන එක නැති කරනවා ඍණ එකකුත් දානවා. එහෙනම් මොකද කරන්නේ? x වල 5 ධන x වල 4 ධන 1. ආයි මේ ධන එක ගියාම ඍණ එකක් දානවා. දැන් ධන එකක් දැම්ම කියලා වෙනසක් නැහැ වගේ සමීකරණේ. දැන් ධන එක ඍණ එකකින් කැපිලා යනවා. ධන x වල 4 ධන x වල ඝනය සමානයි x. දැන් මට වල ප්‍රකාශනය මෙතන හැදිලා තියෙන්නේ. එහෙනම් මම දැන් ඒක හිම්ම තියෙන දෙනවා. x වල 5 ධන x වල 4 ධන 1 ඔක පොඩ්ඩක්ම වරහණකුත් කරලා තියෙනවා. ධන ඊට පස්සේ මම ලියනවා මෙන්න මේ ධන x වල 4. ධන x වල 4ෙන් මම ඍණ එකක් පොඩ්ඩක් එහා පැත්තෙන් ලියාගෙන තියාගන්නවා. x වල 4. එතකොට x වල 4යි වෙන මේ දෙකේ පොදු මොකද්ද? මම නිකන් පොදු ගොඩක් ඒවා තියෙනවා. මම ඉතින් ගන්නවා ලේසියට මම x වල වර්ගයක් පොදුයි කියලා. හරිද? x වල ඝනය පොදුයි. හැබැයි x වල වර්ගයක් පොදුයි කියලා ගන්න. x වල වර්ගයක් පොදුයි කියලා ගන්න. එතකොට මෙතන එනවා x වල වර්ගය. මේ x වර්ගය මේ x වර්ගය ගුණ කරනවා ඊපස්සේ x වල 4 එනවනේ. ආයි තව එතන ඉතුරුයි x කියන එක. මේ ඍණ එක මම මෙතන ලියන්න ඕනේ. සමීකරණ හැමතේ x තියෙනවා. දැන් බලන්න සමීකරණ කිසි වෙනසක් වුණේ නැහැ ගුණිත මේ කර දෙයි. හරිද? මොන වරහන් කරලා බලන්න x වල 4 එනවා ආයි x වල ඝනය එනවා. හරිද? ඊට පස්සේ ඔයා දන්නවා මෙන්න මේ සමීකරණයෙන් x වර්ග මෙන්න මෙතනින් මම ප්‍රූව් කරා. x වර්ග ධන x කියන්නේ කේද? ඍණ 1යි. එහෙනම් මෙන්න මේක එනවා ඍණ 1ක් විදිහටනේ. ඒක ඍණ 1යි. මෙතන පොඩ ලියනවා ඍණ 1යි. මොනක ඍණ 1යි. හරිද? වෙන පැනකින් ලියන්න වගේ වැඩි හොඳයි. මෙන්න මේක ඍණ 1යි. එහෙනම් මම දැන් මේ ඍණ 1 මේකට ආදේශ කරනවා.
x වල 5 මම හදාගත්ත එක එහෙම තියෙන දෙනවා x වල 4 ධන 1 එක එහෙම තියෙන දීලා මෙතන x වර්ග මෙතන ඍණ එකක් ආදේශ කරනවා. ආයෙ මෙතන ඍණ එකක් වෙනම තියෙනවා. සමාන x. සමීකරණ එහා පැත්තටම ගෙනියමු මෙතෙන්ට. එතකොට එනවා අපිට x වල 5 ධන x වල 4 ධන 1. දැන් තමයි මට අරක ඇවිල්ලා තියෙන්නේ. ඒකට මෙතන එනවා ඍණ x වර්ගනේ. ඍණ x වර්ග. ඍණ x වර්ග ඍණ එකක් තියෙනවානේ. x වර්ග ඍණ එකෙන් උනම ඍණ x වර්ග එනවා. ඍණ එකක් තියෙනවා සමාන x. හරි. දැන් මම මේ පද දෙකත් එහා පැත්තට ගෙනියනවා. x වල 5 ධන x වල 4 ධන 1 සමාන මේ පද එහා පැත්තට ගෙනිච්ච පස්සේ එනවා x වර්ග ධන x ධන 1. කොහොම එකක් කියනවනේ. අපි මේක දන්නවා. මේක යන්නේ කීයද? මේක බිඳුව. දිලව තියෙනවනේ. එහෙනම් x වල 5 ධන x වල 4 ධන 1 කියන්නේ කීයද? බිඳුව. එකද උත්තරය අපේ. හරි සරල ගණක් මේ මම පළවෙනි ක්‍රමයේ විදිහට හැදුවේ. ඒතකොට අනිත් ක්‍රමයටත් අපි ගන්න බලමු. හරි අපි දෙවෙනි ක්‍රමයෙන් බලමු. දැන් තමයි දෙවෙනි ක්‍රමයට පටන් ගන්නේ. කලින් දෙවෙනි ක්‍රමයේ කියලා දාලා තිබ්බට ඇත්තටම පළවෙනි ක්‍රමය තමයි හැදුවේ. දැන් දෙවෙනි ක්‍රමයෙන් පටන් ගමු. හරි දෙවෙනි ක්‍රමය ගත්තොත් මම මෙහෙම දෙයක් කරනවා. මම ආයේ සමීකරණය ගන්නවා අපි. x වර්ග ධන x ධන 1 සමානයි බිඳුව. මම මේ සමීකරණය සම්පූර්ණ සමීකරණය x වලින් බෙදනවා. මම මේ පැත්තත් x වලින් බෙදනවා. මේ පැත්තත් x වලින් බෙදනවා. මට එහෙම බෙදන්න අයිතියක් තියෙනවා. ඇයි? මම ලොකු concept එකක් දන්නවා මෙතන x අසමානයි බිඳුව. x සමානයි බිඳුව නම් කවදාවත් බෙදන්න බෑ. එතකොට අර්ථ විරහිත දෙයක් වෙනවා. මැට්ස් වලදී කියනවා අර්ථ විරහිතයි කියලා. හරි. මොනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුවොත් ඒක අර්ථ දක්වන්න බෑ. අනන්තය කියලා කියන සාමාන්‍යයෙන්. හරිද? ඒකට වඩා අර්ථ විරහිතයි කියන එක හරිද? හරිද? ඒතර මම මේ බෙදීම වෙන වෙනම කරනවා. x වර්ග කියන එක x වලින් බෙදුවට පස්සේ එනවා x x වලින් බෙදුවට පස්සේ 1 එනවා 1x වලින් බෙදුවට පස්සේ 1 යට x එනවා සමාන බිඳුව. හරිද? ඊට පස්සේ මම කරන්නේ මේ 1 යට x කියන එක එහා පැත්තට ගෙනියනවා. x ධන එක තනි කරනවා. x ධන එක සමානයි ඍණ 1 යට x එහා පැත්තට ගෙනියනවා පස්සේ. හරිද? ඔන්න ඔකමට ආවා. දැන් මම අර සමීකරණය ගන්නවා. මම මෙතන එක දෙයක් හොයාගත්තා. හරිද? නිකන් මම මේක 1 කියලා දාන්නම්කො මට වැඩි හොඳයි. ඔක හොයාගත්තා. ඊට පස්සේ මම අර පැත්තෙන් ලියන අර සමීකරණය ගන්නවා මම x වල 5 ධන x වල 4 ධන 1. මේක යගේ අපි හොයන්න ඕන. අපි දැන් මේක සුළු කරගෙන යනවා. හරිද? මම මෙන්න මේ පද දෙක මොනේ සලකනවා. මේ පද දෙකේ පොදු මොකද්ද? x වල 4ක් පොදු විදිහට කරන්නේ. x වල 4ක් එළියට ගත්තට පස්සේ x ධන 1 කියලා. ධන 1. ඔයාලට ඕන මේ වරහන් සුළු කරලා බලන්න. මෙන්න මේ කලින් මේ ප්‍රකාශනය වෙනවා. හරිද? එතකොට මම x ධන 1 හොයාගත්තා. x ධන 1ට මම ලියන්න පුළුවන් එකෙන් ආදේශයෙන්. කොහොමද ලියන්නේ? x වල 4 x ධන 1 කියන්නේ කීයද? ඍණ 1 යට x. ධන 1. මම මේක සුළු කරාට පස්සේ එනවා ඍණ x වල ඝනය ධන 1ක් විදියට. ඉතින් ආයි මේ පැත්තෙන් එක ලියා ගන්නවා 1 ඍණ x ඝනය විදියට. හරිද? තව අපි සමීකරණයක් ගන්නවා. හරිද? දැන් 1 කියන්නේ ඇත්තටම කීයද? 1 ඝනයනේ. ඔහොම ලියන්න පුළුවන් නේ මට. එතකොට මම අපි තව සමීකරණයක් ගන්නවා. a ඝනය ඍණ b ඝනය උත්තරේ ලියන්න පුළුවන් මට. a ඍණ b වතාවක් මොකද්ද? a වර්ග ධන උඹට මේ පැත්තට වෙන ලියන්න. a ඝනය ඍණ b ඝනය මට ලියන්න පුළුවන්. a ඍණ b වතාවක්. a වර්ග ධන ab ධන b වර්ග. හරිද? මේක මතක තියාගන්න. හරිද? a ඝනය ඍණ b ඝනය මම ලිව්වා a ඍණ b වතාවක්. මෙන්න මේ දෙකේ ඝනයන් අයින් කරවුවා දේ වතාවක්. මුල පදේ වර්ගය පද දෙකේ ගුණිතය. හැබැයි ඍණ අයින් කරලා දෙගුණයක් ගන්න මතක තියාගන්න. පද දෙක ගුණ කරනවා. ab මාපාංක විදිහට ගත්තොත් මාපාංක කියන්නේ විශාලත්වනේ. a වල මාපාංකේ a මයි ඍණ b වල මාපාංකේ b. එතකොට මම ඒක ගොඩක් වැඩි කරුණක් විදිහට කිව්වේ. එතකොට මේ දෙක ගුණ කරලා ab කියලා ගන්නවා. අගපදේ b වර්ග කියලා ගන්නවා. අන්න ඒ concept එකේ විදිහට මෙතන මට ලියන්න පුළුවන් 1 ඍණ x වතාවක් 1 වර්ග ධන x වතාවක් ධන x වර්ග. මට ඔක ලියන්න පුළුවන් 1 ඍණ x වතාවක්
x වර්ග ධන x ධන 1. අපි මෙන්න මේක මොකද්ද කියලා දන්නවා. මේක මොකද්ද? බිඳුවයි නේද? ඒක බිඳුව නම් මම ලියනවා 1 x වතාවක් බිඳුව. ආයි කියන්නේ මොන සංඛ්‍යාව බිඳුවෙන් උනා බිඳුව. අපිට කලින් බිඳුවනේ ආවේ. දැන් අපි මොකද්ද මුලින්ම කරේ? මෙන්න මේක අල්ලගෙන මේක සුළු කරගෙන ගිහලා අන්තයකට ගෙනාවා. ඒකෙන් අපි මෙන්නුවා මේක බිඳුව. එතකොට කලින් ගලේ පළවෙනි ක්‍රමේ ඒක වෙනස් විදිහකට මේකත් වෙනස් විදිහකට කරේ. එතකොට ක්‍රම දෙක දෙවිදියක් වුණොත් කතාව එකමයි. මෙන්න වටිනම concept එක තමයි මෙන්න මේ. x සමානයි බිඳුව කියන එක.